මොබයිල් ෆෝන් එකක් අපේ පාරිභෝගිකයන් අතර අරන් යනවා කියන එක ලේසි පහසු ගමනක් නෙමෙයි. ඉතින් ඒ සඳහා බොහෝ දෙනෙක් සම්බන්ධ වෙනවා. එතන ඩිස්ට්‍රිබියුටර් කියන්නේ අනිවාර්යෙන් ඒ සඳහා ලොකු බරක් දරන ඒ වගේම ඩීලර්ස්ලා බර ගාණක් අතේ තියාගෙන ඒත් එකම ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් මේ ගමන යන ශක්තිමත් අපේ ආදරණීය පාර්ට්නර් කෙනෙක්. ඉතින් මේ අවස්ථාවේ අපත් සමග එකතු වෙනවා නෙක්ස්ට් ටෙක් ආයතනයේ අධිපතිතුමන් උමාෂ් මහත්මයා අපත් සමග එකතු වෙනවා. අපි දැනගන්න කැමති ඔබතුමන්ගෙන් මොන වගේ සහායක්ද අබාන්ස් වෙතින් ඒ වගේම ඔප්පෝ වෙතින් ලැබෙන්නේ. ඉතින් මේ ගමන යද්දී මොන වගේ දෙයක්ද ඔබට හැඟෙන්නේ අබාන්ස් සහ ඔප්පෝ ගැන? හරි මුලින්ම කියනවා නෙක්ස්ට් එක මම නෙමෙයි අධිපති. හැබැයි නෙක්ස්ට් එක රිප්‍රසන්ට් කරන්නේ මම. ඉතින් අබාන්ස් එකයි ඔපෝ එකයි අතර තියෙන කම්බිනේෂන් එක ගත්තොත් එහෙම ඔපෝ කියන්නේ ලංකාවේ නෙක්ස්ට් ජෙනරේෂන් මොබයිල් ෆෝන් එකක්. ඒ කියන්නේ ෆීචර්ස් අතින් හැම අතින්ම ගත්තොත් ඒ කියන්නේ ඒකේ තියෙන ෆීචර්ස් මම හිතන්නේ වෙන කිසිම ෆෝන් එකකට මැච් කරන්න පුළුවන් කියලා. පළවෙනි එක. අනිත් එක අබාන්ස් කියන්නේ ලංකාවේ නම්බර් 1 රිටේලර්. මට රිටේලර් කිව්වට මුළු ඕවරෝල් ගත්තම නම්බර් 1 ඉන්න කම්පැනි එකක්. ඉතින් අබාන්ස් එකයි ඔපෝ එකයි කම්බයින් වුණා කියන්නේ මේක ලංකාවේ මාර පෙරලියක් ඇති කරයි ඉස්සරහට. ඒ කියන්නේ දැනටත් පෙරලියක් ඇති කරලා තින්නේ. ඉතින් ඒ දෙක එකතු වෙලා මාර ගමනක් යන්න තියෙනවා සහ අපිට මාර විදිහට සහයෝගයක් හම්බ වෙනවා. ඉතින් ඔපෝ කියන්නේ ඉස්සරහට එන නම්බර් 1 බ්‍රෑන්ඩ් එකක් කියලා කියනවා. අනිවාර්යෙන් නම්බර් 1 බ්‍රෑන්ඩ් එකක් එක්ක එකතු වෙන්නේ නම්බර් 1 ඩිස්ට්‍රිබියුටර්ස්. ඉතින් අද දවසේදී බෙස්ට් ඩිස්ට්‍රිබියුටර් කැටගරි එකේ සෙකන්ඩ් ප්ලේස් ලබා ගත්තා නෙක්ස්ට් ටෙක් ආයතන. ඉතින් ඔබතුමන් ඇතුළු කණ්ඩායම සුපතුම එකතු කරනවා. යතරවර දැනගන්න කැමති. දැන් පාරිභෝගිකයන්ුත් කැමති හොඳ බ්‍රෑන්ඩ් එකක් එක්ක යන්න. විශේෂයෙන්ම බාණ්ඩයක් තෝරා ගන්න. ඉතින් ඔප්පෝ ගැන ඔබ පාරිභෝගිකයෙක් නම් මොන වගේ කමෙන්ට් එකක්ද තියෙන්නේ ඔප්පෝ වල පාරිභෝගිකයෙක් විදියට? මේමයි ඩ්‍රයිව් කරනකොට මුලින්ම එක්ස්පීරියන්ස් එක කියන්න ඕන. බයිසිකලේ යද්දි කාර් එකේ යද්දි ෆෝන් එක වැටෙනවා කැඩෙනවා. එතකොට පොඩි ළමයි අල්ලද්දි කැඩෙනවා. ඉතින් මේකේ තියෙන ගරිල්ලා මේ මොකද ඩිස්ප්ලේ එකත් එක්ක සහ ස්නැප්ඩ්‍රැගන් චිප්සෙට් එකත් එක්ක ෆාස්ට් සහ හાર્ඩ් යූස් කරන්න පුළුවන් ෆෝන් එකක්. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔපෝ කියන්නේ මාරම ලොන් ලාස්ටිං හાર્ඩ් යූස් කරන්න පුළුවන් ෆෝන් එකක්. ඉතින් මේක ගන්න පාරිභෝගිකයාට මාරම වාසි. අර වෙන බ්‍රෑන්ඩ්ස් ගන්නවා වගේ නෙමෙයි. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ ෂොප් එකකට ගියත් ගිහිල්ලා බිල් කරලා පොලේ ගහලා පෙන්නනවා මේ බ්‍රෑන්ඩ් එක කැඩෙන්නේ නැහැ. මේක මාර ලොන් ලාස්ටිං කියලා. ඉතින් පාරිභෝගිකයෙක් විදියට මම ඇත්තටම ගන්නවා නම් ගන්න ඔපෝ තමයි. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඔපෝ කරන හින්දානේ මේ මම කියන්නේ මාර වාසි මම පාවිච්චි කරන්නේත්. මම චැලෙන්ජ් එකක් දෙන්න හැදුවේ අපි පෙන්නමුද කියලා ෆෝන් එක. ෆෝන් එක මං ගෙනාගෙන මං ඔපෝ ෆෝන් එකම තමයි මාත් පාවිච්චි කරන්නේ. අනිවාර්යෙන්. ඉතින් ඒක ඔබේ හදවතේ තියෙනවා කියලා අපි දන්නවා. බේන් ස්තුතිවන්ත වෙනවා. හොඳ ගමනක් යන්න අබාන්සා ඔපෝ එක. Thank you very much.